අද මම කතා කරන්නේ කසාද බැඳපු නැති ඔයාට කියන ආදර සම්බන්ධතාවය පවත්වාගෙන යන තාම කසාදයක් බඳින්න ඒ අදියරට ආපු නැති ඔයාට තමයි මම මේ කතා කරන්නේ. ඉතින් බොහොම පොඩි වෙලාවක් නේ අපිට තියෙන්නේ. ඉතින් වීඩියෝ එකක් කරන්න ඉතින් බොහොම පොඩි කියන්නේ ඇත්තටම මේ මාතෘකාව සම්බන්ධයෙන් විනාඩි 10ක් කතා කරලා ඉවර කරන්න බෑ. හැබැයි මම උත්සාහ කරනවා පුළුවන් තරම් ඉක්මනට කතා කරලා ඉවර කරන්න. ඒ හින්දා මම කාරණා දෙකක් තෝරගත්තා. මේ වගේ පාර්ට්නර්ස්ලා ජීවිතේට කසාද බඳින්න එපා. එක ආදරේ තියෙනවා. ඔය හිතන්න ඔයාට ඇත්තටම ආදරේ. එක කිසිම ගරුත්වයක් කිසිම රෙස්පෙක්ට් එකක් ඔයාලට දක්වන්නේ නැත්තම් ඒ වගේ මොනසෙක්ක ගැහණු කෙනෙක්ට ගෑන ළමෙක් සහ පිරිමි ළමෙක් කසාද බඳින්න එපා. මොකද කසාද කියන්නේ වෙනම එකක්. ඒ කියන්නේ රිලේෂන්ෂිප් බඳින්න කලින් ඔයකොල්ල පවත්වාගෙන යන්නේ ඒක වෙනම එකක්. ඒ දෙක කොහොම සංසන්දනය කරන්න බෑ. ওই දෙකෙන් කසාදට යන්නේ ආදරය කියන සංකල්ප විතරමයි. අනිත් දේවල් යන්නේ නැහැ. ওই චාටුවේ දේවල් එහෙම යන්නේ නැහැ. ඇත්තම කතන්දරේ. මොකද කසාද කියන්නේ වෙනම ප්‍රශ්න ගොඩක්. විශේෂයෙන්ම පිරිමි කෙනෙක්ට හම්බෙන ආදායම මාසෙට එයා පඩියක් ගන්නවා නම් රුපියල් 40000ක ඒක දෙකට බෙදන්න වෙනවා. ගෑනු කෙනා රස්සාව කරන්නේ නැත්නම් රස්සාව කරා සමහර විට දෙකට බෙදලා ගෑනු කෙනාගේ පඩිය ඉතුරු කරන්න එහෙමනේ ගොඩක් අය කරන්නේ ගෑනු කෙනාගේ පඩිය ඉතුරු කරනවා පිරිමි කෙනාගේ පඩියෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවදී ආර්ථික ප්‍රශ්න සෑහෙන්න එනවා. ආර්ථික ප්‍රශ්න සෑහෙන්න එනවා. එතකොට ඒ නිසා මොකද්ද රෙස්පෙක්ට් එක කියන එක ආර්ථික ප්‍රශ්න එනකොට දෙන්නගේ අඩුපාඩු දෙන්නට පේනවා වැඩි. මොකද හිතේ ප්‍රශ්න වැඩිනේ. ආර්ථික ප්‍රශ්න තමයි විශේෂයෙන්. ඊට පස්සේ තව ප්‍රශ්න එනවනේ. නන්දම්මලගේ ප්‍රශ්න එන්න පුළුවන්, නෑනලගේ ප්‍රශ්න එන්න පුළුවන්. කුලියට ගෙවල් වල ඉන්නවා නම් ඒ ප්‍රශ්න එන්න පුළුවන්. දරුවන්ගේ ප්‍රශ්න එන්න පුළුවන්. දරුවෙක් හැදුන්නේ නැති උනත් ප්‍රශ්නේ, දරුවෙක් හැදුනත් ප්‍රශ්නේ, දරුවව හදාගන්න විදිහත් ප්‍රශ්නේ. ප්‍රශ්න විතරමයි කසාද බැඳුනම තියෙන්නේ. ඉතින් මේක හරිය අපූර්වවට වෙනස් කරන්න පුළුවන් සංකල්ප තමයි ආදරය කියලා කියන්නේ. හැබැයි මේ ආදරය ඇසේ කිසිම ගරුත්වයක් නැත්තම් ආදරය කරන කාලෙදිවත් ඔයාට ගරුත්වයක් නැත්තම් ඔයා හිතන්නේ මේ ප්‍රශ්න ඇස්සේ ඔයාට ගරු කරයි කියලා ඔයාගේ පාර්ට්නර්. එන්න ඒක බහිනවා විතරයි. හැබැයි එහෙම ඒ ප්‍රශ්නත් එක්ක ආදරය කරන සංකල්ප රකින්න පුළුවන් නම් හිම මිනිස්සු හරි අඩුයි. එහෙම මිනිස්සු තෝරගත්තා නම් ඔයාගේ වාසනාව. ඒක තමයි පළවෙනි කතන්දරය. දෙවෙනි කතන්දරේ තමයි නිකම්ම කසාද බඳින්න එපා. නිකම්ම කියන්නේ පඩියේ රුපියල් නිකම්ම කියන්නේ මෙලෝදයක් නොකරන මිනිස්සු නෙමෙයි මම මෙතනදී මේ නිකම්ම කියලා කතා කරන්නේ. මෙලෝදයක් නොකරන රුපියල් 30000ක පඩියක් ගත්ත කියන්නේ අද කාලේ 30000කින් මොනවද කරන්න පුළුවන් පඩියක් කරන්නේ නේද? එතන 30000ක පඩියක් ගත්ත කියනකො එතකොට රුපියල් 30000 පඩියක් අරගෙන එයා මුකුත්ම කරන්නේ නැත්තම් මම රස්සාව කළා මට මහන්සි කියලා ෆෝන් කකුල් දෙකක් උඩ දාගෙන ෆෝන් එක ඔබ ඉන්න චරිතයක් විතරක් නා ඊට වඩා දෙයක් කරන්න ඊට වඩා සත පහක්වත් හොයන්න දඟලන්නේ නැත්තම් ඒ දෙයින්ම මොකක් හරි කළා මාස ෂේප් කරගෙන ජීවත් වෙන්න බලනවා නම් ඒක නාවකස් හද බඳින්න නැත් එපා. මම කියන්නේ ඒ කතන්දරේ 99% ගෑනු ළමයින්ට තමයි මම කියන්නේ. මොකද උනන්දුවක් උත්සාහයක් නැති මොනසෙක් කසාද බැන්දොත් හැමදාම හිඟමනේ තමයි. නැත්නම් ඔයාට වෙනවා රස්සාවක් කරනවා නම් තව ආදායමක් හොයන්න වෙනවා. මොනවා හරි කරලා ගෑනු අයට. මොකද ගෑනු අයට සල්ලි නැතුව ජීවත් වෙනකොට ආර්ථික විශේෂයෙන් දරුවන් ගෑනු අය කැමති නැහැ. ගෑනු අයනේ දරුවෝ බැලන්ස් කරන්න ගොඩක් වෙලාවට. දරුවන්ගේ ඉස්කෝලේ වැඩ උගන්නන්න බෑ රැකිය පාසලකවත් දැන් උගන්නන්න බෑ සල්ලි නැතුව. ඇත්ත කතන්දර ඒකයි ළමෙක් බාහිර ක්‍රියාකාරකමට යදුවත් සල්ලි ඕනේ. මොකද දරුවෝ හවස පන්තියකට කියන්නේ බාහිර ක්‍රියාකරන හවස හිටියල් ළමයට බිස්කට් පැකට් එකක් කරන් දෙන්න ඕනේ. ළමයට අමතරව කන්න. ඒ කියන්නේ දෙනවනේ පොඩි විවේකයක්. 4 වෙනකන් වගේ හවසේ ඉන්නවා නම් නැත්තම් 5 වෙනකන් ඉන්නවා නම් පොඩි විවේකයක් දෙනවා. එතකොට බිස්කට් පැකට් එකක් එහෙම අරන් දෙන්න වෙනවා.
පොඩි බ්‍රේක් එකක් හැබැයි බ්‍රේක් එක මම මේ කතා කරන්නේ ඒ ඕගලන්ට තේරුම් කරලා දෙන කසාදෙක තියෙන බරපතලකම. කසාද බඳින්න එපා කියලා නෙමෙයි. කසාදෙදී හරි පාඩනම තවරගන්න ඕනේ කියන කතන්දරේ තමයි මම මේ කියන්නේ. ඒකින්ද අර වගේ මිනිස්සෙක් බැඳුත් මොකද කරන්නේ? ඔයාට සිද්ධ වෙනවා රස්සාවකුත් කළා අමතර ආදායම් මාර්ගයකට ඔයලා දරුපවුලකුත් කරගාගෙන දරුවන්ගේ වැඩ ටිකක් කරගහගෙන ගෙදර වැඩ ටිකක් කරගහගෙන ජීවත් වෙන්න. ඊට වඩා හොඳ නැද්ද ඔයගොල්ලෝ කසාද නොබෙදින්න එක? ඊට වඩා හොඳයි. ඒක ඇත්තටම. ඒතකොට ඔයාගේ බර විතරයිනේ ඔයාට තියෙන්නේ. නේද? ඔයා ජීවත් වෙන මෙහෙමයි. කසාද බඳින්න එපා. අවසාන මොහොතේ වතුර පුරක් දෙන්න කෙනෙක් ඉන්න ඕනි කියලා. කොහොමද කියන්නේ ඔයාගේ පාන්නවාට අවසාන මොහොතේ වතුර පුරක් දෙන්න එයා ජීවත් වෙයි කියලා? ඔයාගේ දරුවෝ රටවල් වල ගියා නම් උසස් අධ්‍යාපනයේ නැත්නම් ඒගොල්ලෝ එහෙ ගිහිල්ලා සෙටල් වුණා නම් ඔයා කියන්නේ කොහොමද අවසාන මොහොතේ ඔයාට වතුර පුරක් දෙයි කියලා ඒගොල්ලෝ. ඒක බොරු කතා. ළමයින්ගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න නැත්නම් ළමයි හදනවා නම් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ළමයි හදලා ළමයි වතාරින්න. ඒකලන්ට නිදහසේ ජීවත් වෙන්න. මේ මට මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ එහෙම අල්ලගන්න එපා. ඒක පව් වැඩක්. ළමයිට ළමයින්ගේ ලෝකෙට පියඹල යන්න දෙන්න පාර විතරක් මුලදී ඔයගොල්ලෝ කියා දෙන්න. ඒ නිසා ඔයාට ගොඩක් වෙලාවට ඔයාගේ මරණ මොහොත වෙනකම්ම ඔයාගේ පාර්ට්නර් තමයි ළඟ ඉන්නේ. ඒ නිසා ළමයි ගැන නෙමෙයි පාර්ට්නර්ගේ පස්සෙන් එළවන්න. පාර්ට්නර්ව රැකගන්න. කසාදයක් පැන්දට පස්සේ එහෙම රැකගන්න බැරි මම කියන්නේ ඒක එහෙම රැකගන්න බැරි නම් එහෙම කෙනෙක්ව කසාද බඳින්න එපා. තමන් එක්ක අවසාන මොහොත වෙනකන් ලස්සනට ජීවත් වෙන්න නැත. මොකද කසාදෙදි රැකගන්න අමාරුම සංකල්ප තමයි ආදරය කියන සංකල්පය. හරිම අමාරුවක රැකගන්න. ඕකත් රැකගන්න දෙන්නේ ඉස්සරහට යනවා කියන්නේ පට්ටම ජෝඩුවක්. එහෙම පට්ට ජෝඩුවක් වෙන්න නම් මේ කම්මැලියන්ට කවදාකවත් එහෙම ඉන්න බෑ. මොකද සල්ලි ප්‍රශ්නේ නකොට ආදරේ නැති වෙනවා. ඒ නිසා හම්බ කරන්න. අයහපත් ක්‍රමයකින් නෙමෙයි යහපත් ක්‍රමයකින්. අඩුම තරමේ බයිසිකලයක් කරගෙන රස්සාව කරලා ඇවිල්ලා සුදු අපිට ජීවත් වෙන්න මේ ආදායම් මදි. අපි පික්නී හරි මං දුවන්න. 6 වෙනකම් රස්සාව කරනවා 7-8 වෙනකම් පික්නී හරි දුවලා මාස දවසට රුපියල් 1000ක් හරි ගෙදරට ගේන්න. එන්නේ එහෙම කෙනෙක්ව කසාද බඳින්න. වයිෆ් කියනවා නම් මං ඉන්දියාප්පන් ටිකක් හරි තම්බලා මම මාසෙට කීයක් හරි හොයන්න. හැබැයි දෙන්නම කරන්න ඕනේ. පිරිමින්ට වයිෆ් එහෙම කරද්දි පිරිමින්ට නිකම්ම වගේ ඉන්න බෑ. ඒකයි මම කියන්නේ නිකම්ම වගේ අය කසාද බඳින්න එපා කියලා. හස්බන්ඩ් අර විදිහට කරද්දි වයිෆ්ටත් හිතෙනවා මොනවම හරි කරන්න. හස්බන්ඩ් 1000ක් ගේනවා නම් අඩුම තරම් 500ක් හරි දවසට වල වයිෆ්ටත් හිතෙනවා. එමෙ හිතෙන්නේ නැත්තම් එමෙ හිතෙන්නේ නැති වයිෆ් කෙනෙක්ව කසාද බඳිනවා කියන්නේ ඒකත් ඕකල් බඳින්න කලින්ම තේරුම් ගන්න ඕනේ. බඳින්න කලින් ওই දේවල් තේරෙන්නේ නැත්තේ නේ. අර ආදරය කියන සංකල්පින්ද ඔයගොල්ලෝ කැමති නෑ ওই දේවල් පිළිගන්න. ඒක තමයි වෙන්නේ. ඉතින් මම කියන්නේ කම්මැලියන්ව කසාද බඳින්න එපා. කිසිම රෙස්පෙක්ට් එකක් නැති මිනිස්සු කසාද බඳින්න එපා. කිසිම වගකීමක් දරන්න බැරි, වගකීමක් දරන්න අකමැති, වගකීම් ඔලුවටදී කේන්ති යන මිනිස්සුන්ව කසාද බඳින්න එපා. පුළුවන් තරම් රිලේෂන්ෂිප් එකක් ඇතුළේදී කසාදකට යන්න කලින් ওই තුන තේරුම් ගන්න. ওই තුනෙන් එකක් හරි නැත්තම් එයාව කසාද බඳින්න එපා. කියන්නේ ළමයි හෝ පිරිමි ළමයි හෝ වේවා. එයා කසාද බැඳ කියන්නේ ඔකල සදානාතයි. ජීවිතේම විඳවන්න වෙනවා. ඒ හින්දා හදාගන්න පුළුවන් කෙනෙක්ව කසාද බඳින්න. හදාගන්න බැරි මිනිස්සුන්ව කසාද බඳින්න එපා. අනිත් එක හදාගන්න පුළුවන් කියන්නේ සමහර විට එයාට පාත් එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකත් ඔයාලට බඳින්න කලින් තේරෙනවා. මෙයාට ඕනේ මාගේ මොරාල් එක තියෙන හැබැයි මෙයාට පාත් එක දෙන්නේ. මම මෙයාට හයියක් වෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හැබැයි එහෙමවත් කිසි උම්මනාවක් නැති මිනිස්සු ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් එහෙම අයව කසාද බඳින්න එපා. අද කාලේ කොහොමවත් එහෙම කෙනෙක් කසාද බඳලා ජීවත් වෙන්න බෑ. ඉතින් කසාදකට කලින් ගෑනු මිනිස්සු දෙගොල්ලොම හොඳට හිතලා පාඩනම තෝරගෙන ආදරය කියන සංකල්ප විතරක් මදි කවුරු ජීවිතයක් ගෙනියන්නේ. ඒ දේ විතරක් ඔලුවට දාගන්න.